ඔයාලට පේනවද මං අතේ තියෙන දේ මොකක්ද කියලා? ඉතින් මේකට කියනවා දෙල් එහෙම නැත්නම් රට දෙල් කියලා. ඉංග්‍රීසි ජාතිකයෝ මේ දෙල් හඳුන්වන්නේ බ්‍රෙඩ් ෆෘට් කියලා. ඔයාලා දන්නවද මේ දෙල් ශාකය අපේ රටට ගෙනල්ලා තියෙන්නේ කවුද කියලා? ලන්දේසි ජාතිකයින් තමයි පුතේ අපිට මේ දෙල් ශාකය අපේ රටට ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවද? ඒ විතරක් නෙවෙයි මේ දෙල් ශාකය අපේ රටට හඳුන්වලා දීලා තියෙන්නේ සිංහලයින්ගේ ශක්තිය හීන කරන්න. අපේ සිංහලයෝ මොකද්ද කරේ දන්නවද? මේ දෙල් ශාකයේ උෂ්ණ අධික හින්දා මෙයාලා පොල් සමග තමයි මේක කෑමට ගත්තේ. ඉතින් පුතේ ලන්දේසින් ගෙනාපු දෙල් ශාකය තාමත් ගාලු කොටුවේ ඊටම සුරක්ෂිතව දක්නට ලැබෙනවා. කාබෝහයිඩ්‍රේට් අඩංගු මෙම ආහාරය උදෑසන ආහාරයේ විදියට එකතු කරගෙන අපේ සිංහල මිනිස්සු විශේෂයෙන්ම ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට භාවිතා කළා. පුතාලා දන්නවද? දෙල් ශාකයේ අතු අග තමයි ගෙඩි හට ගැනීම සිද්ධ වෙන්නේ. හොඳින් ඉර එළිය වැටෙන අතු අග තමයි ගෙඩි හැදෙන්නේ. ඒ වගේම මුල්මගින් තමයි පැල හට ගැනීම දෙල් ශාකය තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා දෙල් ශාකය ගැන නැත්නම් දෙල් ගෙඩියේ ගුණ ගැන අද දැනගත්තා නම් කමෙන්ට් එකක් දාන්න.